හෙලෝ කොහොමද ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් හොඳින් ඇති කියලා මම හිතනවා. දැන් වෙලාව උදේ 6ට කාලක් විතර තියලා ඇති. දැන් ඉතින් මට කලින් වෙලාවටම වෙනද මම 7:00 8 විතර වෙනකන් නිදා ගන්නවා. දැන් ඉතින් ඒ මෙච්චර පරක්කු වෙලා ඇහැරෙන්න විදියක් නැහැ. බබා මොන්ඩිසෝරි දැම්මනේ. දැන් ඉතින් එයාට මම උදේට කෑම කවලා එයාට කෑම යවන්නත් ඕනේ. ඉතින් එයාට අද තියෙන්නේ ඉන්දියාප්ප. ඉතින් මම එයාට කඩේ කෑම යවන්නේ නැහැ ගොඩක් දුරට. ගෙදරම හදලා පිරිසිදුව තමයි මේ එයාට කෑම ටික යවන්නේ. ඒක මගේ හිතටත් හොඳයි, බබාගේ ශරීරයටත් හොඳයි. කඩවල තියෙන දේවල් ඇත්තටම මම කැමති නැහැ එයාට යවන්න. කැකුළු ඉන්දියාප්ප කන්නත් ආස නැහැ. සුදු ඉන්දියාප්ප තමයි එයා හරිම ආසාවෙන් සුදු ඉන්දියාප්ප කනවා. එයා කන්න දේවල් කොච්චර අපි කෑමකට දැම්මත් එයා කන්නේ නැහැ. ඇත්තටම හරිම සතුටුයි. එයා නර්සරි ගිහිල්ලා කාලෙනකොට මම ආපු ගමන් බලන්නේ කෑම පෙට්ටිය. ඇත්තටම එයා කාලෙන දවස් තියෙනවා, කන්න දවස් තියෙනවා. ඉතින් අර මේ වගේ දෙයක් ඇහුවට පස්සේ එයා කාලා එනවා. දැන් ඔන්න ඉතින් ඉන්දියාප්ප ටික මිනික ගන්න තියෙන්නේ. මම ඔය ගොඩ කාලයකට පස්සේ තමයි ගෙදර ඉන්දියාප්ප හදන්නේ. බලමු ඉතින් හරියට මේක ගන්න පුළුවන් වෙයිද කියලා. මුල් 2-3 මට ගොඩක් අමාරු වුණා. ඒක හරියට ලස්සනට රවුමට ආවේ නැහැ. ඊට පස්සේ අර 2-3ක් කරනකොට මේකේ පේනව නේද ඔයාලට ආන් බලන ඒක අර ලස්සනට එන්නේ නැහැ. අර 2-3ක් වගේ හදනකොට ඒක අර පොඩක් කුරු වුණා. එතකොට ලස්සනට ගන්න පුළුවන් වුණා. ඔන්න දැන් ඉතින් ඉන්දියාප්ප ටික ස්ටිමර් කරගන්න තමයි තියෙන්නේ. ඉන්දියාප්ප ටික තැම්බෙනවා තාම. ඉන්දියාප්ප ටික ස්ටිමර් වෙන අතරේ මම එයාට ටක් ගාලා මේ පොල් මැල්ලුමක් හදන්න තමයි හැදුවේ. පොල් මැල්ලුමට පොල් ටික කොටට දාලා තියෙන්නේ. ඒ මට හදන ටික නම් වීඩියෝ කරගන්න බැරුණා, පරක්කු වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ මැල්ලුම තියෙන්නේ. ඒත් මැල්ලුමත් ඊටු වැඩි රසට තිබුණා. බබාගේ කෑම පෙට්ටිය ඔන්න ඔය විදිහට තමයි ඉතින් තියෙන්නේ. මට ඒක වීඩියෝ එකක් ගන්න බැරි වුණා කලබලෙට. බබාව මොන්ඩිසෝරි එකන් ගියා හස්බන්ඩ්. මට ඒ ටික වීඩියෝ කරගන්න උනේ නැහැ. පරක්කු වුණා. මොකද එයා 8 වෙනකොට මොන්ඩිසෝරි ඉන්න ඕනේ නිසා එයා 4 නැගිටියුවත් 7:10 7:20 විතර වෙනකන් ඇඳට වෙලා ඉන්නව, නැගිටින්නේ නැහැ. ඉතින් මම එයාවත් මොන්ඩිසෝරියට යවලා මගේ ඉතුරු වැඩ ටික කරන්න තමයි හදන්නේ. අපි දෙන තේ බීබු කෝප්ප ටිකත් ඔය විදිහට හොදලා ඔය හොදන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම ඔයාලට තාමත් ආදරෙන් කියනවා ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතාමත් ආදරණීය මම ඔයාලට මතක් කරනවා. ජීවිතේ ලස්සන කරගන්න මාලිගාව ඕනේ නැහැ. තමන් ඉන්න තැන පිරිසිදුව ආදරෙන් තියාගත්තම ඒ හොඳටම ඇති. ඉතින් මට මේ තියෙන පුංචි තැන වුණත් මං හරිම පිරිසිදුව තමයි පිළිවෙලකට තියාගන්න තමයි මං ආස. මිදුලේ තැන තනකොළ තියෙනවනේ. ඒ තනකොළ සුද්ධ කරන්න බෑ. මේ දවස්වල ගොඩක් රස්නේ තිබුණා. ඒ නිසා අර පොළවට ගොඩක්ම හයි වෙලා තියෙන නිසා මේවා උගුලන්න හරි අමාරුයි. ඊයේ රෑ ටිකක් හයියෙන් වැස්සා. දැන් ටිකක් පොළවේ පස් බුරුලලා තියෙන නිසා මේ තනකොළ ටික උගුලන්න මට හරි ලේසියි.
සද්ද පද්ද ගොඩක් ඇහෙනවා. ඉතින් අර අපි ගෙයක් මෙහා අපි ඉන්න හරිය ඒ ඔක්කොම ගෙවල් තියෙන එක ළඟ. අපි ඉන්නේ මාතර. ඉතින් පාර අයිනේනේ. බබාගේ රෙදි ටිකක් එකතු වෙලා තිබුණා. මම ඒ ටිකක් ටක් ගාලා හොදගෙන හොදන්න ඕන. මොකද එයා આવොත් කිසිම දෙයක් කරගන්න වෙන්නේ නැහැ. මම ඒ නිසා තමයි ඔතන පේන්නේ මම ටක් ගාලා රෙදි ටික හොදනවා. දැන් ඔය කරපු හරියෙන් මට භාගයක්වත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. එයා ආවට පස්සේ. උදේවරුේ කරන්න තිබිච්ච වැඩ ටිකෙන් ටිකක් විතර ඉවරයි. දැන් ඉතින් බබාව ගන්න වෙලාවත් හරිනේ. මම දැන් ටක් ගාලා යන්න හදන්නේ මේ හයිබ්‍රෝ හදන්න. හයිබ්‍රෝ දෙකත් හදාගෙන හස්බන්ඩ් එනවා මාව එක්කන් යන්න බබාව ගන්න. සැලුන් එකට ලොකු දුරක් නැහැ. හන්දියේ තියෙන්නේ මම ටක් ගාලා යනවා. ඕන්න ඉතින් දැන් සැලුන් එකට ආවා. මම යනකොට එක්කෙනෙක්ගේ හයිබ්‍රෝ හදලා ඉවර වෙන ගමන් වෙලාවට මම ගියේ. නැත්තම් මම ගෙදර එන්න හිටියේ. නැත්තම් හස්බන්ඩ් ආවොත් කෑ ගහනවා. පරක් වෙනවනේ බබාව ගන්න යන්න. දැන් ඉතින් එයා ආවා. අපි බබාව එක්කන් යන්නේ. කරයි මොනවද කරේ අද? කරයි මොනවද කරේ අද? කැමඩි කෑවද? ඔන්න ඒ විදිහට තමයි ඉතින් අද දවස මගේ ඉවර වුණේ. එහෙනම් අපි තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට පුත් සරණයි.